ආයිබෝවන් විද්‍යා පාඩම් විද්‍යාත්මක කරුණු සරල බසින් ඔබ වෙත ගෙනෙන විද්‍යාපිටුව YouTube නාලිකාවට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අභ්‍යවකාශ ගවේෂණයේ ඉතාම වැදගත් සම්දිස්ථානයක් වන Voyager යානා පිළිබඳවයි. එහෙමනම් අපි වීඩියෝ වෙත යමු. අභ්‍යවකාශයේ නිමක් නැති අඳුර මැදින් වසර 47කට අධික කාලයක් තිස්සේ නොනවත්වා ගමන් කරන යානා දෙකක් ගැන ඔබ අසා තිබෙනවාද? මිනිසා විසින් මෙතෙක් නිපදවන ලද පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ වස්තුන් දෙක. ඒ තමයි Voyager 1 හා Voyager 2 යානා. 1977 වසරේදී නාසා ආයතනය විසින් මෙම මෙහෙයුම ආරම්භ කළේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි දෙවැන්ත ග්‍රහලෝක ගවේෂණය කිරීමටයි. Voyager 1 යානයේ බ්‍රහස්පති සහ සෙනසුරු වෙත යොමු වූ අතර Voyager 2 යානයේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්ටියුන් යන ග්‍රහලෝක හතරටම සමීප වූ එකම යානයේ බවට පත් වුණා. මෙම යානා පැයට සැතපුම් 35000කට වඩා වැඩි වේගයකින් ගමන් කරන අතර මේවා ක්‍රියා කරන්නේ න්‍යෂ්ටික බලශක්තියෙන්. ඒ සඳහා ප්ලූටෝනියම් 238 සමස්ථානිකය භාවිතා කරනවා. මේ යානා දෙකේම සුවිශේෂී රහසක් තිබෙනවා. ඒ තමයි රන් තැටිය. යම් දිනක පිටසක්වල ජීවීන් පිරිසකට මෙම යානය හමු වුවොත් පෘථිවිය පිළිබඳ තොරතුරු ලබා දීමට මෙහි රූප සහ හඬපට ඇතුළත් කර තිබෙනවා. විශ්වාස කරන්න. ලෝකයේ විවිධ භාෂාවලින් කෙරෙන සුබපැතුම් අතරට සිංහල භාෂාවෙන් කෙරෙන ආයිබෝවන් යන සුබපැතුම් පවා මෙහි අඩංගුයි. 1990 වසරේදී Voyager 1 යානයේ සැතපුම් බිලියන 3.7ක් ඈත සිට පෘථිවියේ ඡායාරූපයක් ගත්තා. ඒ නම් කළේ pale blue dot හෙවත් මලානික නිල් තිත ලෙසයි. මුළුමහත් මිනිස් ඉතිහාසයේම රැඳී තිබෙන්නේ අභ්‍යවකාශයේ පාවෙන මේ පුංචි තිත මත බව එය අපට පසක් කර දුන්නා. අද වන විට Voyager 1 යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට එනම් තරු අතර අවකාශයට ඇතුළු වී හමාරයි. තවත් වසර කිහිපයකින් මෙහි බලශක්තිය අවසන් වුවද පෘථිවියේ පණිවිඩකරුවෙකු ලෙස Voyager යානා තවත් වසර මිලියන ගණනක් විශ්වය පුරා සැරිසරනු ඇති. මිනිසාගේ නොසන්සිඳෙන කුතුහලය සහ ගවේෂණයේ සදාකාලික සංකේතය Voyager